වෙහිකල් ගරාජ් ලංකාවේ වාහන සම්බන්ධයෙන් කතා කරන මේ YouTube channel එකේ මේ වීඩියෝ එකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ වාහන ගන්න ඉන්න කෙනෙක් ඉන්නවා නම් උනන්දු කෙනෙක් ඉන්නවා නම් ඒ කෙනාට සෑහෙන්න වැදගත් වෙන ලංකාවේ පළවෙනි වතාවට කතා කරන පාවිච්චි කරපු කට්ටියගේ අත්දැකීම් සහ වාහනේ හොඳ නරක සියල්ලම මේ වීඩියෝ එකේදී කතා කරනවා. වාහන ගැන අත්දැකීම් බෙදාගත්තු අය කිව්ව විදිහටම එයාලගේ අදහස් උපුටා ගැනීමක් විදිහට තමයි මම මෙතනදී අංක පිළිවෙලට එකින් එක ඕගොල්ලොත් එක්ක කියන්නේ. මේ කරුණ වලින් පස්සේ තවත් වැදගත් දේවල් ටිකක් වීඩියෝ එක අවසානයේදී මම ඔයගොල්ලන්ට කියන්නම්. දැන් අපි බලමු තුන්වෙනි පරම්පරාවේ T32 කියන කෝඩ් එකෙන් ආපු 2013-22 Nissan X-Trail එකේ තියෙන අදහස් මොනවද කියන එක. පළවෙනි උපුටා ගැනීම විදියට gearbox එක ගොඩ දාගන්න කන්දානේ ඉන්න බාස් කෙනෙකුට මම පෙන්නලා ඒ වැඩේ කරගත්තා. gearbox එකේ differential wheel කැඩෙනවා. ABS modulator එකේ pump එක යනවා. මේ වගේ ප්‍රධාන ලෙඩ දෙකක් මට බලා ගන්න පුළුවන් වුණා. දෙවෙනි අදහස විදියට AMW එකෙන් X-Trail එක ගෙනාවෙත් නැහැ. ඒගොල්ලෝ කිව්වෙත් manufacturer වත් හරියට gearbox case එකට ආන්ස් එකක් හොයාගන්න නැහැ කියලා. හැබැයි X-Trail T32 box model එක නම් නියම වාහනේ. තුන්වෙනි අදහස විදියට gearbox වල අවුලක් තියෙනවා. ඒක හදන්න සාමාන්‍යයෙන් සැලකිය යුතු ගාණක් වැය වෙනවා. ඒක නිසා තමයි ගණන් වැඩියෙන් ඇවිල්ලා ඊට වඩා ගණන් අඩු උනේ සෑහෙන්න. හයිබ්‍රිඩ් නොවන එකක නම් එන්ජින් එක සහ gearbox එකයි හොඳයි කියලා කියනවා ගොඩක් කට්ටිය. හතරවෙනි අදහස විදිහට gearbox එකේ ලෙඩේ කියන්නේ මේකයි. gear shift වෙන්නේ නැති අවුලක් එන්නේ ඕක. එකිනෙකනාට ඒක පෙන්වන විදිහ වෙනස්. ඒ ලෙඩේ පෙන්눔 කරන විදිහ වෙනස්. ගොඩක්ම එන්නේ 4x4 වල දාලා off road පැද්දාම ලෙඩේ අඳුර ගන්න පුළුවන්. හැබැයි gear shift වෙන්නේ නැති වෙනවා. ගොඩක්ම ඉක්මනින් සැරටම මේ අවුල එන්නේ off road පිස්සෙක් පැදපු වාහනවල තමයි. පස්වෙනි අදහස විදිහට Nissan X-Trail එක කියන්නේ පදින එකාගේ වාසනාව මත තියෙන වාහනයක් කිව්වොත් හරි. Nissan අලුත් CVT ටික ඔක්කොම එහෙමයි. මම මේ වාහනේ පැදලා තියෙනවා gearbox එක අවුල් වෙනවා ඉක්මනින්. ලංකාවේ ගොඩක් වාහනවල මේ ප්‍රශ්නේ ඇවිත් තිබුණා නැති ඒවත් තිබුණා. හයවෙනි අදහස විදිහට gearbox එක සෑහෙන අවුල්. දන්න X-Trail එකක් තියෙනවා සේල් එකක මාස ගණන් ඉඳලා. ගෙනල්ලා තියපු තුන්වෙනි recondition gearbox එකත් අවුල් වෙලා ගිහින් තිබුණා. gearbox ලෙඩ දෙනවා හරිම ඉක්මනින්. brake pump යනවා ඉතා ඉක්මනින්ම. ඒවා නම් Prius එකේ එක දාන්න පුළුවන්. gearbox ප්‍රශ්නේ තමයි ගොඩක්ම වියදම් අධික වෙන ප්‍රශ්නේ විදිහට මේ වාහනේ ආවේනික ලෙඩක් හැටියට තියෙන්නේ. හත්වෙනි අදහස විදිහට gearbox ලෙඩේට රීකෝල් කළා වාහන 2014 කලින් ගහපුවා. ලංකාවේ AMW එකෙන් වික්කා ඒවා වලට උන් ෆ්‍රී රීප්ලේස් කරා. රීකන්ඩිෂන් ගෙන්නපුවා හදන්න මිලියනයක් විතර යනවා කියලා තමයි ආරංචි උනේ ඒ දවස්වල. අටවෙනි අදහස විදිහට මම අරගෙන දැනට අවුරුදු 3ක් වෙනවා. කිලෝමීටර් 50000කට ආසන්නෙක් දුවලා තියෙන්නේ. ගත දවසේ ඉඳලා සද්ද එනවා. RPM එක බිඳුවේ ඉඳලා ශනිකව පිකප් කරනකොට ක්‍රීස් ගාලා හීනියට සද්දයක් එනවා. ඒකත් එන්නේ කිලෝමීටර් 15-20 වගේ එක දිගට දිවුවාම. වෙන කිසි අවුලක් නැහැ. ඕක හදන්න පුළුවන්ද කියලා නම් දන්නේ නැහැ. හදන්න පුළුවන් කියලා බොරු කරන අය නම් ඕන තරම් දැකලා තියෙනවා. X-Trail එකක් තියෙන හෝ පදින කෙනෙකුට තමයි හරිම අත්දැකීම තියෙන්නේ සහ හරිම දේ දැනගන්න පුළුවන් වෙන්නේ. මෙවැනි අදහස විදිහට අවුල තිබ්බට වාහනේ දුවන්න පුළුවන්. ගොඩක් වෙලාවට පෙට්‍රෝල් සහ බැටරි එක ස්විච් වෙන්නේ නැල්ලු. ඒ හින්දා තෙල් පිච්චෙන එක වැඩි. CVT අවුල් වෙනවා කියලා තියෙනවා. මගේ යාළුවෙක්ගේ ඩුබායි වල පදිනවා. ඒකට නම් තාම අවුලක් නැහැ. ඒක 2,10,000 කිලෝමීටර දුවලා තියෙන්නේ. 10 වෙනි අදහස විදිහට ගරාජ් එකකට ගියා පොඩි වැඩකට 4-5ක් විතර gearbox මාරු කරගන්න දාලා තිබ්බ Nissan X-Trail වල. මාරු කරලා අලුතෙන් දාන්නෙත් කලින් type gearbox එකම තමයි. ඉතින් second hand market එක මේකේ ගොඩක්ම අඩු වෙන්න හේතුව මේ නඩත්තුව නිසා. මොකද ආපහු අර gearbox එකම දාලා හින්දා ආපහු මේ ලෙඩේ එනවද නැද්ද කියලා ගැරන්ට් කරලා කියන්න බැරි නිසා. 11 වෙනි අදහස විදිහට දැන් නම් සමහර තැන්වල මේ gearbox එක හදනවා. සමහර තැන්වලදී ඒක 100% සාර්ථකවද දන්නේ නැහැ. හැබැයි 100% සාර්ථක වෙච්ච ඒවත් අහලා තියෙනවා. ඒ ලෙඩේ ආපු ප්‍රමාණයත් එක්ක මම දැන් 1,80,000 දුවලා තියෙන්නේ. දන්න තරමින් කේස් එක ආවේ හයිබ්‍රිඩ් මොඩල් එකේ විතරයි. තව ABS මොඩියුල් එකෙත් බ්‍රේක් පම්ප් එකෙත් අවුල් වෙනවා. 12 වෙනි අදහස විදිහට 4 wheel drive මොඩල් එකේ තමයි ගොඩක්ම මේක එන්නේ. 2 wheel drive එකේ එහෙම අවුලක් නැහැ. මගේ යාළුවෙක් ගාව තියෙනවා 2 wheel drive එක කිසි අවුලක් නැතුව 1,25,000කටත් පහු වෙන්න දැන් ගිහින් තියෙන එක. 13 වෙනි අදහස විදිහට පට්ට ලුක් එකක් තියෙනවා මේ වගේ අලුත් SUV එකක් අඩු ගානට යන්න මොකක් හරි ලොකු හේතුවක් තියෙන්න ඕනේනේ. අපි ගාවත් බැංක් එකට ඒ වයින් කීපයක්ම බ්‍රෑන්ඩ් නිව් ගෙනාවා. එකක කිලෝමීටර් 10,000න් gearbox එකට අවුල් ඇති වුණා කියලා ට්‍රාන්ස්පෝර්ට් එකෙන් දැනගන්න හම්බුණා. මේ කිව්ව ප්‍රශ්න ටික හැරෙන්න අනිත් දේවල් වල ලොකු ලෙඩ සම්බන්ධයෙන් මේ වාහනේ එන්නේ නැහැ. 14 වෙනි අදහස විදිහට ගන්නවා නම් මෙන්න මේ කිව්ව ටික බලලා ඒවට නඩත්තු වියදම් ගිහිල්ලා තියනවද නඩත්තු කරලා තියනවද කියන එක බලලා සහ ඒ වගේ කෑලි මාරු කරලා තියනවද කොයි තත්ත්වෙන්ද තියෙන්නේ කියලා අනිවාර්යයෙන්ම මේ වාහනේ ගන්නකොට බලන්න වෙයි. ආවේනික ලෙඩ කිහිපයක්ම මේ වාහනට තියෙන නිසා.
ඉතින් මෙන්න මේ වගේ අදහස් ටිකක් තමයි තිබුණේ නිශාන් එක්ස්ට්‍රේල් එක සම්බන්ධයෙන්. ගොඩක්ම මේ අදහස් අරගෙන තියෙන්නේ වාහන ගැන අත්දැකීමක් තියන අයගෙන් වගේම පාවිච්චි කරපු අයගෙන්. ඒ අයගේ අදහස් වලින් බහුතර දෙනෙක් පොදුවේ කිව්ව කරුණු තමයි අන්තර්ගත වෙන්නේ මේ වීඩියෝ එකේදී. මේ වාහන ගැන ඔයත් මොනවා හරි දන්නවනම් මේ කිව්ව දේවල් හරි නම් අනිවාර්යයෙන්ම මේකට කමෙන්ට් එකක් දාගෙන යන්න. ඒක වාහනේ ගන්න ඉන්න කෙනෙකුට වැදගත් වෙයි. වාහන මොඩල් සංසන්දනය කිරීමක් වගේම වාහන සම්පූර්ණම විස්තර ඇතුළත් වීඩියෝ එකකුත් මේ channel එකේ තියෙනවා. ඉතින් මේ විදිහට වාහන ගැන දැනුම, රිවිව්, සංසන්දන, හොඳ නරක ටිප්ස්, දෝෂ සහ ඔටෝමොබයිල් ගැන හැම දෙයක්ම එකම channel එකකින් බලා ගන්න කැමති නම් අපිව subscribe කරලා එකතු වෙන්න කියලා මතක් කරනවා. එහෙනම් අදට ගිහින් එන්නම් හැමෝටම සුබ දවසක්.